ලෝකයේ තියෙන අභිරහස් ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම මතක් වෙන දෙයක් තමයි මේ වොයිනිච්ත් පිටපත කියන්නේ. මේක තමයි අර කවුරුවත් දන්නේ නැති භාෂාවකින් ලියලා හරිම අමුතු චිත්‍රවලින් පුරවලා තියෙන අද වෙනකම් කාටවත් කියව ගන්න බැරි වෙච්ච පොත. හරියටම හරි. 1912 දී තමයි මේක හොයාගන්නේ. විල්ෆ්‍රිඩ් වොනිච් කියලා දුර්ලභ පොත්වෙලෙන්දෙක්. ඉතාලියේ පරණ පුස්තකාලයකින්. ඉතාලියෙන්. ඔව්. මේකේ තියෙන්නේ සත්තුන්ගේ සම්වලින් හදපු පිටු. ඒ කියන්නේ වෙලම්. පිටු 240කටත් වැඩි. සම්පූර්ණයෙන්ම ලියලා තියෙන්නේ කවුරුවත් නොදන්න අකුරු જાතියකින්. ඒ අකුරු විතරක් නෙමෙයි අර කිව්වා වගේ හරිම අමුතු ශාක තේරුම් ගන්න බැරි ජ්‍යොතිෂ සලකුණු වගේ ඒවා නාන කාන්තාවෝ වගේ රූප හරිම අద్භූතයි වගේ නේද ඒ විස්තරේ. ඔව් ඒකනේ. ඒ හින්දා තමයි හොයාගත්ත දවස්වල ඉඳලම මේක නූතන ඉතිහාසයේ තියෙන ලුකුම සාහිත්‍ය අභිරහසක් බවට පත්වනේ. එතකොට අපි අද මේ ලැබිලා තියෙන මූලාශ්‍රය එක්ක බලමු මේ පොත ඇතුලේ තව මොනවද තියෙන්නේ මොනවද මේ ගැන තියෙන අදහස් කියලා. පොතේ අන්තර්ගතය ගැන කතා කරමු. පර්යේෂකයෝ මේක කොටස් කීපයකට වෙන් කරලා තියෙනවා තේරුම් ගන්න ලේසි වෙන්න. එකක් තමයි අර ශාක විද්‍යාත්මක කොටස. ඒකේ තියෙන පැලෑටි වල චිත්‍ර ඇත්තටම පෘථිවියේ තියෙනවා කියලා දන්න කිසිම පැලෑටියකට සමාන නැහැ. කිසිම එකට. නෑ. හරිම අමුතුයි. ඊළඟට තව කොටසක් තියෙනවා ඒක ජීව විද්‍යාත්මක වගේ. ඒකේ තමයි අර නාන තටාක වගේ දේවල් වල අමුතු නල පද්ධති වලින් සම්බන්ධ වෙච්ච කාන්තාව වගේ රූප ඉන්නේ. හරි. නල පද්ධතිත් එක්ක. ඔව් සමහරු නම් හිතනවා මේවා මොකක් හරි වෛද්‍ය විද්‍යාත්මක දෙයක් සමහරට කායේ ව්‍යවච්ඡේද සතහන් වගේ දෙයක් වෙන්න පුළුවන් කියලාත්. හිතා ගන්නවත් බෑ වගේ. හරි. ශාක අර නාන දර්ශන තව තියෙනවා අර තාරකා විද්‍යාත්මක නැත්නම් ජ්‍යොතිෂමය වගේ කොටසක්. ඒකේ රවුම් රූප සතහන් තියෙන්නේ රාශි චක්‍ර සලකුණු, ඉර හඳ වගේ දේවල් එක්ක. අර රවුම් රූප. ඕ ඊට පස්සේ තව තියෙනවා පැලෑටි කොටස්, මුල්, බඳුන් වගේ දේවල් ඇඳලා තියෙන කොටසක්. සමහර විට ඒවා ඖෂධ වට්ටෝරු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හැම කොටසකම අර අකුරු තියෙනවා. ඔව් හැම චිත්‍රයක් එක්කම අර කියව ගන්න බැරි ලියවිල්ල තියෙනවා. බැලු බැල්මට නම් පේන්නේ කවුරු හරි හදපු අක්ෂර මාලාවක් වගේ. ඒත් පුදුම දේ තමයි ඒක නිකම්ම අකුරු ගොඩක් නෙවෙයි. ඒකේ හරියට නියම භාෂාවක වගේ රටා තියෙනවා. රටා ඒ කියන්නේ ඒ කියන්නේ සමහර අකුරු හරිම නිතර පාවිච්චි වෙනවා. තව සමහර ඒවා හරිම කලාතුරකින් එන්නේ. හරියට අපි භාෂාවල වගේ. ඒකට කියනවා සංඛ්‍යානමය රටා කියලා. ඒකනම් හරිම පුදුමයි. ඒකට නිකම්ම ක්‍රිට්සල් එකක් නෙවෙයි මොකක් හරි ව්‍යුහයක් තියෙන පාටයි. එතකොට මේක කියව ගන්න විකේතනය කරන්න කවුද උත්සාහ කරලා තියෙන්නේ? අනේ උත්සාහ නොකරපු කෙනෙක් හොයාගන්න අමාරුයි. දෙවෙනි ලෝක යුද්ධ කාලේ හිටපු දක්ෂ කේතබින්දින්නන් ඉඳලා භාෂා විද්‍යාඥයෝ ඉතිහාසඥයෝ හැමෝම උත්සාහ කළා. විශේෂයෙන්ම කියන්න ඕන ඇමරිකාවේ NSA එක. NSA එක ඒකානේ National Security Agency එක. ඔව්. එයාලා තමයි ලෝකේ ඉන්න දක්ෂම රහස්‍යකේත බිදින්නන්ගෙන් කට්ටියක්. ඒත් එයාලටවත් මේකේ තේරම හොයාගන්න බැරි වුණා. NSA එකටත් බැහැ කිව්වම ඉතින්. හිතාගන්න පුළුවන් නේද ඒකේ තියෙන ගැඹුර. ඉතින් මොනවද මේ ගැන තියෙන න්‍යායන්? මේක මොකක් වෙන්න පුළුවන් කියලාද හිතන්නේ? මත කීපයක්ම තියෙනවා. එකක් තමයි මේක අර දැන් නැති වෙලා ගිය අපි කවුරුවත් නොදන්න පැරණි භාෂාවක් කියන එක. තව ප්‍රබල මතයක් තියෙනවා මේක හිතාමතා කරපු ලොකු වංචාවක් කියලා. සමහර විට මධ්‍යතන යුගයේ කවුරු හරි සල්ලි හොයන්න හදපු බොරුවක් වෙන්න පුළුවන්. ප්‍රෝඩාවක්. ඔව්. තව තියෙනවා අර ග්ලෝසොලේලියා කියලා මානසික තත්ත්වයක්. ග්ලෝසොලේලියා. ඔව්. ඒ කියන්නේ සිහිය විකල් වෙලා වගේ නැත්තම් ආගමික ආවේශයකින් වගේ අර්ථයක් නැති දේවල් ලියන්න එක. අර පිටසක්වල ජීවීන් කාලතරණය වගේ කතා තිතින් තියෙනවා. ඒත් ඒවට ලොකු විද්‍යාත්මක පදනමක් නැහැ. හැබැයි අර කලින් කිව්වා භාෂාවක වගේ රටා තියෙනවා කියන එක ඒක ගැන මොනවද හොයාගෙන තියෙන්නේ? ඒක වැදගත්. සිෆ්ගේ නියමය කියලා ගණිතමය දෙයක් තියෙනවා. ඒකෙන් කියන්නේ ඕනම ස්වභාවික භාෂාවක සමහර වචන හෝ අකුරු වැඩියෙන් පාවිච්චි වෙනවා. තව ගොඩක් ඒවා හරිම අඩුවෙන් පාවිච්චි වෙනවා කියලා. හරි. පුදුමේ කියන්නේ මේ වොයිනිච් අත්පිටපතේ අකුරුත් ඒ නියමය අනුගමනය කරනවා. ඒකයි ගොඩක් අය කියන්නේ මේක නිකම්ම අර්ථය නැති දෙයක් වෙන්න බෑ කියලා. මෑතකදී 2018 දී වගේ කැනඩාවේ පර්යේෂකයෝ කට්ටියක් AI ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා කිව්වා මේක හීබ්‍රු භාෂාව කේතනය කරපු විදිහක් වෙන්නේ නැති කියලා. ඒත් ඉතින් ඒකත් භාෂා විශේෂඥයෝ එච්චර පිළිගත්තේ නැහැ. ඒ කියන්නේ මෙච්චර කටි උත්සාහ කරලා මෙච්චර න්‍යායානිධිපත් වෙලා
ඒ අය එහෙමත් දාලා ඒත් තාම මේකේ අභිරහස එහෙමමයි. හරියටම හරි. තාමත් වෙසඳිලා නැහැ. මේ පොත දැන් තියෙන්නේ ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ බයිනෙක පුස්තකාලය. හරිව පරිස්සමට තියාගෙන ඉන්නේ. ඕන කෙනෙකුට බලන්න ඩිජිටල් පිටපත් අන්තර්ජාලයේත් තියෙනවා. මේක විශේෂත්වය තමයි කාටවත් කියවන්න බෑ ඒත් හැමෝටම තේරුම් ගන්න ඕන පොතක් වෙලා තියෙන එක. ඉතින් අවසාන වශයෙන් ගත්තම වොයිනිච් අත්පිටපත කියන්නේ ඇත්තටම නැති වෙලා ගිය භාෂාවක්ද? හරිම සංකීර්ණ කේතයක්ද? එහෙම නැත්නම් ඉතිහාසයේ කරපු ලොකුම ප්‍රෝඩාවක්ද කියන එක තාම ප්‍රශ්නයක්. ඔව්. ඒකම අපිට හිතන්න තව දෙයක් ඉතුරු වෙනව නේද? මේ වගේ කියවන්න බැරි සියවස් ගාණක් පරණ දෙයක් දිහා බලලා ඒක තේරුම් ගන්න ඒ අභිරහස විසඳන්න මිනිස්සු මේ තරම් උත්සාහ කරන්නේයි. ඒ පිටිපස්සේ තියෙන අර නොදන්නේ දේ දැනගන්න තියෙන ආසාව, ඒ මූලික මානව අවශ්‍යතාව මොනතරම් ප්‍රබලද කියලා මේකෙන් පේනවා. ඒක ඇත්ත. ලෝකයේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය අභිරහසක් ගැන මේ කරපු විමසුමට සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි.